සුබෝදෑසනක් සියලුම මාධ්‍ය හිතවතුන්ට ඔබ දන්නවා මේ වෙනකොට විශාල වැඩ වර්ජන රාශියක් දිවයින පුරාම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම පාසල් සංවර්ධන නිලධාරීන්, ඒ වගේම වෛද්‍ය වෘත්තිකයන්, ඒ වගේම ගොවීන්, ඒ වගේම විවිධ වෘත්තීය සමිති. ඊයේ දිනේදීත් පාසල් සංවර්ධන නිලධාරීන් 4 දිනකගේ සෞඛ්‍ය තත්ත්වය පිරීම හේතුවෙන් ඔවුන්ව රෝහල්ගත කළා. ඒ වගේම තමයි මේ උද්ඝෝෂණ කරන මේ විදියට උපවාස කරන මේ සියලුම දෙනා පහුගිය කාලයේදී මේ මාලිමා ආණ්ඩුව බලයට එන්න සුවිශාලු සේවාවක් සපයපු අය. තමන්ගේම පාක්ෂිකයෝ. ගුරුවරයාගේ ඉඳලා සාමාන්‍ය ජනයා දක්වා මේ මාලිමා ආණ්ඩුව බලයට ගේන්න සුවිශාලු සේවයක් කළා. අර රෝහල් ගත කරපු සංවර්ධන නිලධාරී විශේෂයෙන් අපි ඔබට මතක් කරනවා ඔබේ ජීවිතේ නැති වුණත් මේ ආණ්ඩුව එකෙන් විස්තෝප වෙන්නේ නැහැ. ඒකට කඳුළු සලන්නේ නැහැ. එවන් වූ නායකයෝ මේ ආණ්ඩුවේ ජනාධිපතිගේ ඉඳලා පහළට එන ජවිපේ සමාජිකයා දක්වා නැහැයි කියන එක මේ වෙලාවේදී මතක් කරනවා. විශේෂයෙන් ඔබ හලන අර ගොවියා හලන දහඩිය ටික, ඒ වගේම වෘත්තීය සමිතීන්, ඒ වගේම වෘත්තික ශේෂ්ත්‍රයෙන් නියැලෙන සියලුම දෙනා තමන්ගේ ලෙහෙ, තමන්ගේ දහඩිය, තමන්ගේ ජීවිත කැප කරමින් කරන මේ සියලු දේවල් වලට හඬන විස්තෝපවන ආණ්ඩුවක් නෙමෙයි, එහෙම පාලකයෝ නෙමෙයි මේ වෙනකොට බලයට ඇවිල්ලා ඉන්නේ කියන එක මේ වෙලාවේදී මතක් කරන්නට කැමතියි. ඒ වගේ තෙත්වීමක් තියෙන ආණ්ඩුවක් නම් මේ විදිහට තමන්ගේ ඒ ඉල්ලීම් ඉටු කරන ජීවිතත් එක්ක මේ විදිහට සෙල්ලම් කරන්නේ නැහැ. ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පෞද්ගලික අංශයේ රැකියාවල නිරත වන ශාස්ත්‍රීය සේවකයන් සඳහා විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනාව ගෙනාපු වෙලාවේ ඒකට විරුද්ධව ජවිපේ සමාජිකයෝ පාරට බෑලා ලොකු උද්ඝෝෂණයක් කළා. අන්නේ උද්ඝෝෂණයේදී රොෂෙන් චානක නම් පුද්ගලයා ජීවිතක්ෂයටපත් වුණා පොලිස් වෙඩි පහරින්. මේ ජවිපේම සංවිධානය කරපු උද්ඝෝෂණයකින් තමයි මොහු ජීවිතක්ෂයටපත් වෙන්නේ. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේකට සංවේදී වෙලා ඔහු තමන් ගෙන ආපු යෝජනාව තමන් හකුල ගත්තා. එවන් වූ නායකයෝ හිටියේ මීට කලින්. මොකද තමන්ගේ ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයෙක් වුණා. තමන් ගෙන ආපු යෝජනාවට විරුද්ධ වන පිරිසක් වුණත් එවන් වූ එහි මරණය ඔහුට තම සංවේදී කාරණයක් බවට පත් වුණා. රටේ ජනාධිපතිවරයා විදියට සියලුම පාක්ෂිකයෝ සියලුම ජනතාව මගේ කියන හැඟීම තිබ්බ නිසා ඒ සංවේදීතාවයෙන් ඔහු තමන්ගේ යෝජනාව හකුල ගත්තා. ඒකට සංවේදී වුණා. හැබැයි මේ ආණ්ඩුව කරන මැති ඇමතුණු සහ ජනාධිපතිවරයාට එවන් වූ තෙතමනයක් ඔබ පිළිබඳව නැහැ. ඔබ විසින්ම තමයි මේ ඉන්න පිරිස බලයට ගෙනාවේ. ඔබ විසින්ම තමයි එවක ඉන්න විශේෂයෙන්ම එවක පාලනයට විරුද්ධව පාරට ගෙනාපු චරිත ටික තමයි මේ උද්ඝෝෂණ කරන්නේ. මොකද ඔබ කිව්වා ඒ ආණ්ඩුවෙන් ඔබ ඉල්ලීමක් කරා මේ ඉල්ලීම් ටික ඉටු කරන්න කියලා. එතකොට මේ වෘත්තිකයන්ට, මේ පාසල් සංවර්ධන නිලධාරීන්ට, ගොවීන්ට ගොවියා වහකුප්පිය සාක්කුවේ දාගෙන අද ඉන්නවා තමන්ගේ ඉල්ලීම් ටික ඉටු කරනකම්. ඒ නිසා එදා විපක්ෂයේ ඉන්නකොට ඔබ අනුර ජනාධිපතිතුමෝ ඔබ තමුන්නාන්සලම කරපු ඉල්ලීම් ටික තමයි ඉටු කරන්න කියලා අද ඔබේම පිරිසක් එළියට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා අපි අහනවා මේ ආණ්ඩුවෙන්, මේ ජනාධිපතිවරයාගෙන්, මේ විෂය භාර ඇමතිවරුන්ගෙන් ඔබට මොකක්ද තියෙන සදාචාරාත්මක අයිතිය මේ විදියට ඉල්ලීම් ඉටු කරගන්න දඟලන මිනිසුන්ට ඇහුම්කන් නොදී උද්දච්චව ඊටමත් අකීකුරුව නිකං හරි මේ ඉන්න ගොවියෙක්, කම්කරුවෙක්, සංවර්ධන නිලධාරීවරයෙක්, රජයේ සේවකෙක් මියදුනොත් ඔබ සතුටු වෙන, ඔබ ඒකට hina වෙන, ඒකට හාස්‍යයට ඔබ බඳුන් කරන පුවතක් බවට පත් උනේ කොහොමද? ඒ නිසා මෙලෙස ඇහුම්කන් නොදී උද්දච්චව කටයුතු කරන්න ඔබට තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද කියන ප්‍රශ්නය අපි මේ ආණ්ඩුවෙන් අහනවා. ඒක නිසා මේ හෙට දවසේ මේ රෝගී වෙච්ච ජීවිතවලට ඔබ වග කියන්න ඕන. හෙට දවසේදී ඒ පවුල්වල ජීවත් වෙන අහිංසක දරුවට තාත්තා නැතිවීම, අම්මා නැතිවීමට ඔබ ඒ වගකීම ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව ගත යුතුයි කියන සාධාරණ ඉල්ලීම තරේ මේ රජයට අපි මතක් කරනවා. කොහොමද?